හායි ගයිස් ඉතින් අපි අද බලන්න යන්නේ ලස්සන තැනක් දැනටමත් දන්න ඇතියගොල්ල කොහෙට යන්න හදන්න කියලා ඉතිං වාහනේ තම අපි ආවේ වාහනේ මෙතන දාලා ඉතුරු ටික පයින් තම යන්න වෙන්න අපිට ඉතින් ගමන පටන් අරගෙන පොඩ්ඩ වෙලාවකින් අපි කට්ටියම නැවතුනා මෙතන විව් එක බලන්න ඉතිං හරිම ලස්සන විව් එකක් තිබ්බේ වට්ට පිටේම අඳු යාය එක දිගට පේනවා මං හිතන්න ඔය පේන්නේ මාතලේ රිවස්ටන් ගම්මඩුව ඔය පැත්ත එක කන්දක් දෙකක් නෙවෙයි කඳු පන්තියක් ලස්සනට ඈතට පේනවා ඉතින් ආයටිකක් දුර යනකොට පොඩි මේ වගේ චූටි පොද වැස්සක් පටන් ගත්ත හැබැයි ලොකුවට වැස්ස නැති නිසා අපි ගමන කටිනියෝ කර මොකද වැස්ස කියලා ඉන්න තැනක් මේක නෑ කොහොමත් ඔගොල්ලොන්ට පේන ඇති මේක ලොකු තේවත්තක් ඇතරම හුළංගල කියන්නේ ලොකු තේවත්තක් එතකොට අපි බලනොයි විව් පොයින්් එක කෑම්පිං සයිට් එක තියෙන්නේ මේ තේවත්ත කෙලවරේ යන්නේ උඩ උදුනේ තමා මේ හුළංගල විව් පොයින්් එක තිය වෙන්න අපි දැන් ඉන්න හුළංගල විව් පොයින්් එක ගැන මුදුන්නේ මීට වඩවටත් යන්න පුළුවන් හැබැ මෙතැන්ට අර මං කලින් කිව්ව මාතලේ රිවස්ටන් ගම්මඩුව ඔය ඒරියායකම හරි ලස්සනට ඈතට පේනවා කියන්න අමතකුණා මෙතෙන්ට වාහනවල සමහර බයික්වල එන්න පුළුවන් හැබැයි අපේ වාහනයාව නැත්ත අපේ වාහනේ යට වදින නිසා අපි වාහනේ පාක්කෙන් දාලා තමා උඩටාවේ ඉතින් දැන් අපි හදන්නේ මෙතනනුත් උඩට නගින්න මෙතන තුරට නගින්න පුළුවන් මඟර කීව වගේ මෙතනින් තමා ඉතුරු ටික නගින්න තියෙන්නේ ඉතින් දැන් අපි හදන්නේ උඩටම නගින්න මේ එන්නේ මාත් එක්කගේ යාලෝ සෙට් එක ඒක භාගයක් යනකොට මෙන්න මේ වගේ තමා පරිසරය තිබුණේ වැස්සයි මීදුමයි හුළඟයි තුනම එකට ඒ වෙලාවේ එත්තටම වහිනවා මේ වෙලා හයිින් ඒවුණට වැහිබින්ද බීමට වැටෙන්න අර හුළඟ සැරට අඩින්දු පාවෙලා යනවා ඇතට ඉතින් ඒ වෙලා පරිසරේ තිබ්බ ලස්සන වචනවලින් කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ මාරම ලස්සනයි ඔගොල්ලොන්ට පේන ඇති බලන්න පල්ලෙහා මීදුම හරියට නිකන් ගිනි ගොඩක් ගහලා වගේ පල්ලෙහා ඉඳන් උඩට පාවෙලා එන හැටි මාරම ලස්සනයි මාරම ෆීලිං එකක් ඒ වෙලාවේ තිබුණේ ඉතින් අපි ටිකක් නැවතිලා බලාගෙන හිටියා මේක විඳින්න ඕනේ හින්දා මෙතෙන්ට වෙලා පිට ගියාම තමයි ලංකාව ගැන තේරෙන්නේ ඉතින් ඔගොල රිවස්ටන් ගිහිල්ල තියෙනවන රිවස්ට නොත් මේ වගේ තම හිටපු ගම මීදුම ඇවිල්ල මුළු පරිසරය මොහගන්න එහා මෙහ පේන නැති වෙන ගානටම ආය පෑදෙනවා ටිකක් වෙලාවකින් එන්න ඒ වගේ පරිසරයක් තමා මේ වෙලා මෙතන තිබුණේ ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්න හුළංගල මුදුනටම වගේ සාමාන්‍යෙන් ට්‍රවල් කරන ගෙනකොට යන්න පුළුවන් උපරිම හරිය තමයි මේ මෙතෙන්ට එන්න පොඩි අඩිපාරක් තියෙන්නේ ඉතින් බලන්ඩ මෙතනත් මාරම හුළගත්තමා තිබ්බේ ඔගොලොන්ට එන ඇති සද්‍ය මොනවාගේද කියලා තව දෙයක් මෙතන ඔගොල සමහරට දැකලති සමහර වීඩියෝස්සල මෙතනින් පල්ලෙහට කෝට්ටක් වගේ දෙයක් විසික්හම ඒක හපව අපේ අතට වෙනවා නිකම් බූමරෑග එකක් වගේ ඉතින් අපිට නං ඒද කරලා බලන්න බැරිවුණා කොහොම හරි අපේ ජීවිතය ලස්සනම දවසක් තමා මේ විදියට ගෙවෙලා වෙරුණේ මාරම ෆීලිං එකක් මාරම ලස්සන පරිසරයක් එතන තිබුණේ ඉතින් ඔගොල්ලොත් ට්‍රැවල් කරලා බලන්න හුළංගල උඩටම ගිහිල්ල බලන්න මොනවගේ ලස්සනත් දෙතන තියෙන්නේ කියලා ඉතින් එහෙනම් අපි
ආය මේ වගේ ලස්සන බ්ලොග්ගයකින් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න.